සුබ දවසක් වේවා කියලා පිළිගන්නවල හැමෝම. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ සිංහල විෂය උසස් පෙළට කරලා හෝ නොකර හෝ ඔයා කැම්පස් එකකට ගියාට පස්සේ කැම්පස් එකේ විෂයක් විදියට සිංහල භාෂාව තෝරගෙන සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් කරාට පස්සේ ඔයාට මොනවාද තියෙන ජොබ් වේකන්සි. ගොඩක් අය කියනවා සිංහල විෂය කරාට පස්සේ රැකියා අවස්ථා අඩුයි, රැකියා අවස්ථා නැහැ, ඒක නිසා සිංහල විෂය කරන්න එපා කියලා. හරි, මොන විෂය කරත් රැකියාව තීරණය වෙන්නේ ඔයාගේ දක්ෂතාවය මත. ඒක නිසා ඔයා කරන සබ්ජෙක්ට් එක හරියට කරනවා නම් ඔයාට අනිවාර්යෙන්ම රැකියා අවස්ථාවක් හොයාගන්න අපහසු වෙන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලය ඇතුලේ සිංහල භාෂාව කියන විෂය හරියට කරලා හොඳ ලකුණක් ගත්තොත් එහෙම ඔයාට ඒ විශ්වවිද්‍යාලයේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදියට රැකියාවක නිරත වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේත් රැකියා රාශියක් බලා ගන්න පුළුවන් මේ සිංහල භාෂාවට අදාළ සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් ගත්ත කෙනෙකුට කරන්න පුළුවන්. හරි, අපි මුලින්ම රාජ්‍යාංශයේ රැකියා ගැන කතා කරලා ඉමු. ඉතින් පළවෙනි රැකියා අවස්ථාව විදිහට මම ගුරු වෘත්තිය තෝරගන්නවා. එතකොට පාසල්වල ඒ වගේම විශ්වවිද්‍යාලවල සිංහල ගුරුවරයෙක් හෝ කතිකාචාර්යවරයෙක් විදිහට ඔයාට රැකියාවක නිරත වෙන්න අවස්ථාව මේ මගින් සැලසෙනවා. හරි, ඊළඟට ඔයාට පරිපාලන සේවාවල රජයේ හෝ විවිධ අමාත්‍යංශ තියෙනවා. ඒ අමාත්‍යංශවල හෝ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරියෙක් හෝ නිලධාරිවරියෙක් විදියට ඔයාට රාජකාරි කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාරියක් විදිහට ඔයාට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔයාගේ භාෂාව ගැන ඒ වගේම පැරණි ලිපිලේඛන ගැන තියෙන දැනුම අනුව මේ රැකියා අවස්ථාවන් ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රජයේ මාධ්‍ය ආයතනවල ඔයාට රැකියා අවස්ථාවක නිරත වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ගුවන් විදුලි, රූපවාහිනී, ඊට පස්සේ පුවත්පත්, සංගරා වගේ රාජ්‍යාංශයට අදාළ මාධ්‍ය ආයතනවල ඔයාට රැකියාවක නිරත වෙන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු පෞද්ගලික අංශයේ ඔයාට මොනවද තියෙන රැකියාවන් කියලා. මුලින්ම ඔයාට මාධ්‍ය ශාස්ත්‍රයට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ දක්ෂතාවය මත පෞද්ගලික මාධ්‍ය ආයතනවල රැකියාවලට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පොත් ලියන්න, පිටපත් රචනා කරන්න, ඒ වගේම පරිවර්තනය කරන්න වගේ හැකියාවන් තියෙනවා නම් ඔන්න ඔයාටත් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් ඕන තරම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම් සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි වෙනත් භාෂාවන් පුළුවන් නම් ඔයාට පරිවර්තකයෙක් විදිහට රැකියාවක නිරත වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අංජිලා මල්ලිලා මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා කැම්පස් පොත පුරවනවා ඇති. ඉතින් කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම ඔයා කෝස් එකකට හරි කැම්පස් එකකට හරි ඇප්ලයි කරද්දී සහ ඔයාලා විෂයන් තෝරගනිද්දී අනිවාර්යෙන්ම හොයලා බලන්න ඒ විෂයන් කරලා ඒ කෝස් එක කරලා මොනවාද කරන්න පුළුවන් රැකියා කියලා. අනිවාර්යෙන් ඒක හොයලා බලන්න. හොයලා බලලා ඉවර වෙලා කරන්න පුළුවන් සුදුසු රැකියාවක් තියෙනවා නම් විතරක් ඒ සබ්ජෙක්ට් සහ ඒ කෝසස් තෝරගෙන අනිවාර්යෙන්ම ඇප්ලයි කරලා ඒව කරන්න. ඒ මතක් කිරීමත් කරනවා. මොකද කැම්පස් ගිහිල්ලත් ඕන තරම් ජොබ් නැති කට්ටිය ඕන තරම් ඉන්නවා. හරි, ඔයාලා දන්නවා, ඔයාලට අත්දැකීමුත් ඇති, ඔයාලගේ සමහර විට අයියලා අක්කලත් ඒ විදිහට ඇති. ඒක නිසා අනිවාර්යෙන්ම ඒකට අදාළ ඔයා කරන සබ්ජෙක්ට් වලට අදාළ රැකියා ගැන හොඳ දැනුමක් අරගෙන ඉවරලා ඔය කැම්පස් පොත පුරවන්න. හරි, එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හම්බෙමු.